කොහොමද ඉරාන් නෞකාවකට අපේ මුහුදු තීරය ඇතුලේ ප්‍රහාරයක් එල්ල වෙන්න කටයුතු කරේ? වෘත්තීය වශයෙන් ලෝය කෙනෙක් පවුලේ රාජ්‍ය පාලනය කරා මම හිතන්නේ අවුරුදු 10ක් 15ක්. මේක දන්නේ නැති වෙන්න බෑ. ජාත්‍යන්තර නීතිය අනුව අපිට අයත් වෙන මුහුදු සීමාව කලාප තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි දේශීය මුහුදු සීමාව. මේක නාවික සැතපුම් 12ක් වගේ. ඒ කියන්නේ කිලෝමීටර් 22ක් වගේ. මේක අපේ පරිමාධිපත්‍යයට තියෙන එකක්. අපේම කෑල්ල. ඊට පස්සේ කන්ටිජස් සෝන් එක. සිංහලෙන් මොකක්ද දන්නේ නැහැ මේකට කියන්නේ. මේක තියෙනවා නාවික සැතපුම් 24ක්. කිලෝමීටර් 42ක් වගේ. මේක අපේ පරමාධිපත්‍යයට නැහැ. හැබැයි ආගමන විගමන රේගු අපේ නීතිය මේක ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ කලාපයෙන් නැවක් ගියා කියලා අපිට එහෙම ඉන්ෆෝම් කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඊට පස්සේ තමයි ඔය එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එක තියෙන්නේ. ආර්ථික කලාපය. නාවික සැතපුම් 200ක් වගේ. ඔය සෝන් එකේ කොහොමත් අවශ්‍ය වෙන්නේ නැහැ නැවක් යනවා නම් යුදමය හෝ වෙළඳ නමක් වෙන්න පුළුවන්. අවශ්‍ය නැහැ ශ්‍රී ලංකාවට දෙනුම් දෙන්න. ඔය ඉකොනොමික් සෝන් එකේ අපේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ අපේ තියෙන සම්පත් වලට විතරයි. මාළු අල්ලන්න තෙල් නිදියක් වගේ තියෙනවා නම් ඒක අපිට අයිති වෙනවා. හැබැයි එතනින් එහාට ඒක අපිට අදාළ නැහැ. ඔය ඉකොනොමික් සෝන් එකේ නැව් ගමනාගමනය, යුදමය නැව් ගමනාගමනය, සබ්මැරින්, ඒ වගේම වෙළඳ නැව් ගමනාගමනය. ඔය හතරටම අපිට බලපෑම් කරන්න බෑ. ඉතින් මේ ඉරාන් නැවට පහර දෙන්නේ නාවික සැතපුම් 40කටත් එහා. ඉතින් කොහෙත්ම මේ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා ඉන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේ රෙස්කියු ඔපරේෂන්ස් වලට මේ සෝන් සදාල් නැහැ. මේ සෝන් එකෙන් එළිය වුණත් මොන හරි ඩිස්ට්‍රෙස් කෝල් එකක් ඇවිල්ලා අපිට යන්න හැකියාවක් තියෙනවා නම් අපිට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා රෙස්කියු ඔපරේෂන් එකක් කරන්න. මේ ඉරානයේ ප්‍රශ්නේ මං හිතන්නේ නාවික හමුදාව ඒ නීතියට අනුව හරියටම වැඩේ කරලා තියෙනවා. ඉතින් කවුරු වුණත් පාර්ලිමේන්තුවේ හරි ෆොරින් මීඩියා එකක හරි මේ ගැන ප්‍රශ්න කරනවා නම් ඒකෙන් හැල්ලුවට ලක් වෙන්නේ අපේ නේවියකින් කරපු මේ මානුෂික මෙහෙයුම. ඉතින් දේශපාලන වාසිය තකා ජාත්‍යන්තර හෝ පාර්ලිමේන්තුවේ මේ වගේ බොරු කියන එක නොමග යවන එක පට්ට චාටර්. මේ ඉරානයේ මේ නෞකාවන් දෙකක් පිළිබඳ ප්‍රශ්නේ මතුවී තිබෙන්නේ. එහිදීත් අපි අනුගමනය කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය. හැබැයි ඒ වගේම අපි ජාතියක් ලෙස රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මානුෂවාදය මනුස්සත්වය අපි අංකයකට තියෙනවා. එනිසා අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. මනුස්සත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලීමක් ලක් කරන්නේ නැහැ. මම හිතනවා ඒ තමයි රාජ්‍යයකට ගත යුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි ප්‍රතිපත්තියෙන් වලින් කටයුතු කරනවා. ඒ අනුව තමයි පහුගිය 26 වෙනිදා ඉරානය රාජ්‍ය විසින් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නාවික යාත්‍රා 3ක් අපේ වරායන්ට සේන්දු වීම සඳහා මාර්තු 9 සහ 13 කියන දින හතර තුල තාම ලැබිලා නැහැ දින හතර. මාර්තු 9 සහ 13 කියන දින හතර තුල අපේ වරායට ප්‍රවිෂ්ඨ වීම සඳහා අපෙන් අවසර ඉල්ලුවා. ඒක හැඳින්වුවේ ගුඩ්විල් විසිට් එකක් කියලා. සහයෝගිතා වර්ධනය කරන සංචාරයක නිරත වෙන්න උන් අපෙන් ඉල්ලා සිටී. අපි සොයා බලනකොට ඔවුන් අපේ ජාතික ජල තීරයේ ආසන්නයේ නමුත් ඔබ තමයි රැඳිලා තිබුණේ. ඒතර ඔබ කවුරුත් දන්නවා සහයෝගිතා සංචාරයක් ඒ විදිහට සිදුවන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන විශාල ක්‍රියාපටිපාටින් තියෙනවා. ඒ නිසා අපි ක්‍රියාපටිපාටින් අධ්‍යයනය කරමින් හිටියා. ඒ අතරතුර 27 වෙනිදා අපිට වාර්තා කරා අයිරිස් දැනට අපි බාරයට අරන් තියෙන නෞකාවේ එක් නාවිකයෙක් එම නැවේ තුල වැටිලා යම් ආපදාවට ලක් වෙලා තිබෙනවා අපිට වාර්තා කරා. ඒ නිසා අපෙන් ඉල්ලා හිටියා එම නාවිකයා සහ නිලධාරියෙක් මානසික අවශ්‍යතාවයන් සඳහා ගොඩබිමට රැගෙන ඉන්න. අපේ නාවික හමුදාව සහ අපේ ගුවන් හමුදාව මැදිහත් වී එම දෙදෙනා එක්කෙනෙක් ඒ ආබාධයට ලක් වූ කෙනා අනිත් කෙනා උඩ රැකවරණ දෙන්න නිලධාරියෙක් තමයි උන් ඉල්ලා සිටින්නේ. ඒ දෙදෙනාම අපි ගොඩබිමට ගෙනාවා. ගෙනලා අවශ්‍ය කරන වෛද්‍ය කටයුතු වලට යොමු කරා. මේ අතරතුර තමයි 4 වෙනිදා අපිට වාර්තා වුණා 4 වෙනිදා පාන්දර 5යි විනාඩි 8 සහ 5යි විනාඩි 30 අතර අපේ ජාතික
ජලතීරයෙන් ඔබ්බේ ආසන වශයෙන් ගත්තොත් ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් අපට ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරා. ඒ අනුව අපේ නාවික හමුදාවත් විශේෂම ගුවන් හමුදාවත් විශාල මෙහෙයුමක නිරත වුණා. ඒ මෙහෙයුම අනුව එක තමයි මම කිව්වේ අපි මධ්‍යස්ථ වගේම අපි මානසිකයි. අපි මානවවාදී. ඒ නිසා අපි දන්නවා ජීවිත විශාල ප්‍රමාණයක් අනතුරට ලක් වී තිබෙන බව. එන අපේ නාවික හමුදාව අපේ ගුවන් හමුදාව ශනිකව වේගයෙන් මැදිහත් වී එහිදී අපිට 32 දෙනෙක් මුදවා ගැනීම හැකියාව ලැබුණා. තව 84ක් මලසිරු අපිට ලැබුණා. අපි මලසිරු 84ක් ඒ වගේම තුවාලකරුවන් 32ක් අපි ගොඩබිමට රැගෙන ආවා. දැන් එම තුවාලකරුවන් ඔබ දන්නවා අපි කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගන්න බව. දෙවනුව තමයි දැනට මේ සාකච්ඡාවට බඳුන් වෙන නෞකාව විශේෂයෙන්ම එම නෞකාව අපි හඳුන්වනවා අයිරිස් බුෂර් කියන නෞකාව. එම නෞකාව ඊයේ 4 වෙනි දින අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කරා 4 හා 5 කියන දෙදින තුල අපේ වරායකට සේන්දු වීමට අපිට අවසර ලබා දෙන්න කියලා. 4 හෝ 5. ඊට අපි මේ පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියා. කොහොමද කළ යුතු වන්නේ අපි සාකච්ඡා කරමින් හිටියා. අපේ විදේශ අමාත්‍යතුමා ඉරානයේ විදේශ අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම තානාපති කාර්යාලය අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් හිටියා. ඒ වගේම තානාපති කාර්යාලයේ ආරක්ෂක නියෝජිතයන් සමග අපේ ආරක්ෂක අමාත්‍යාංශ සාකච්ඡා කරමින් හිටියා. මොකක්ද අපි ගත යුතු ක්‍රියාමාර්ග කියලා. අනතුරුදී වුන් දැන්නුවා ඔවුන්ගේ එක් එන්ජිමකට ආපදාවක් සිදු වී තිබෙන බව. ඒ අනුව අපි සාකච්ඡා අරගෙන තිබුණා. ඒ සාකච්ඡා වලින් අපි කොහොමද අපි කටයුතු කරන්න ඕනකම තිබෙන්නේ මේ අපේ දැන් අපේ ජාතික ජල තීරය තුල ඒ වගේම අපි අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා. එක පැත්තකින් නාවික යාත්‍රාවක් එක් යුද්ධයක එක් පාර්ශ්වයකට හිමි යාත්‍රාවක්. ඒ වගේම අපි මධ්‍යස්ථ රාජ්‍ය. ඒතර මධ්‍යස්ථ රාජ්‍යයක් කවර ආකාරයෙන්ද එවැනි නෞකාවක් පිළිබඳ කටයුතු කරන්නේ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය 1907 දී හේග් සම්මුතිය මේ ආදී සම්මුති වලින් අපිට පැවරී තිබෙන බලතල සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔවුන්ට දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබුණා. හොඳින් තේරුම් ගත යුතුයි මේ සාමාන්‍ය තත්වයක් නොවේ. මධ්‍යස්ථ රාජ්‍යයක එක් පාර්ශ්වයක නැවක් අපේ වරායන් සඳහා ඒම සඳහා කරලාද ඉල්ලීමක්. එතකොට ඒක අපි සැලකිලිට භාජනය කර යුතු වන්නේ ජාත්‍යන්තර ප්‍රඥාප්තින් සහ ජාත්‍යන්තර මැදීම් අනුව. එනිසා කලබලයට කළ හැකි දෙයක් නොවේ. ඒ වගේම මේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති සහ ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව අපි දෙපාර්ශ්ව අතර අවබෝධයකට ආ යුතුයි. අපි දෙපාර්ශ්ව අතර එකඟතාවයකට ආ යුතුයි. එනිසා අපි විවිධාකාරයේ සාකච්ඡා අවසානයේදී අපි අපේ නාවික හමුදාවේ නිලධාරීන් සහ එමනැවි නාවිකයන් අතර එමනැවි විශේෂයෙන්ම කපිතාන් සමග සාකච්ඡාවල නිරත වුණා. තානාපති කාර්යාලය සමග සාකච්ඡා නිරත වුණා. තානාපති කාර්යාලය විශේෂම ඉරාන තානාපති කාර්යාලය ඉරානයේ රාජ්‍ය දැනුවත් කරමින් තමයි ඔවුන් මේකට ප්‍රවිෂ්ඨ වුණේ. එනිසාම සාකච්ඡාවලින් අනතුරුව අපි අපේ යෝජනාව වුණේ අපි මෙම පිරිසත් මෙම නැවත් අපේ භාරයට අපි ගන්න ලෑස්ති. ඒ සඳහා අපි අතර එන සම්මුතින් සහ එකඟතාවයන් තමයි අපි සාකච්ඡා කරගත යුතු වන්නේ. ඒ අනුව අපි නැවේ ඉන්න පිරිස මුදවා ගැනීම
අපි පොදු එකඟතාවයකට ආවා. මොකද අපි දන්නවා අපේ කොළඹ වරාය ආසන්නයේ මෙම නාවික යාත්‍රාව තිබුණත් කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරාය. ඒ වගේම මෙවැනි නෞකාවක් අපේ ප්‍රධාන වාණිජ නගරයේ වරාය තුල රඳවා තබා ගැනීම ඒක අපේ නාවික කර්මාන්තර විශාල බලපෑමක් ඇතිවීම අනතුරක් තියෙනවා. සමහර සිපින් ලයින් සාකච්ඡා කරමින් තිබෙන ඉන්ෂුරන්ස් වැඩි කිරීම දක්වා යායක අනතුරක් තිබෙනවා. එනිසා අපි තීරණය කරා එම නෞකාව අපි කොළඹ වරායට රැගෙන ඉන්නේ නැහැ. අපි එම නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා. හැබැයි ත්‍රිකුණාමල වරායට රැගෙන යන කලින් එහි ඉන්න පිරිස අපි කොළඹ වරායට ළඟා කරගන්න කැමතියි. ඒ අනුව අපේ නාවික යාත්‍රාවන් එම යාත්‍රාව සමීපයට ගිහිල්ලා මේ වන විටත් එම අය මුදවා ගැනීමේ කාර්යය අපි නිරත වෙමින් සිටිනවා. දැන් අපිට වාර්තා වෙලා තිබෙන විදිහට අපි 208 දිනක් අපි ගොඩබිමට රැගෙන ඉන්න සූදානම් කරලා තිබෙනවා. එයින් ඉන්නවා නිලධාරීන් 53ක් ඉන්නවා. කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් ඉන්නවා. මේ 208 අපේම නෞකාවෙන් අපේ යාත්‍රාව වෙත රැගෙන කොළඹ වරායට ගේමේ කටයුතු දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අනතුරුව එම නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලයත් අපේ නාවිකයන් එක්ක ඒකාබද්ධව එම යාත්‍රාව ත්‍රිකුණාමල ප්‍රදේශයට ගෙනියන්න ත්‍රිකුණාමල වරාය ආසන්නට ගෙනියන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒතර යාත්‍රාව අපි මේ ප්‍රදේශයට ගෙනන්න උත්සාහ කරන්නේ මෙම කණ්ඩායම ගොඩබිමට ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා පසුව. එනිසා මම හිතන්නේ අපි ඉතාමත් පැහැදිලි ස්ථාවරය අපි අනුගමනය කරලා තියෙනවා. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයක යටත් වීමකට යටත් අපි කටයුතු කරන්නේ නැහැ. අපි සුවීර රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක්. ඒ වගේම අපිට රාජ්‍යයක් හැටියට අපේ මුහුද පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. අපේ රාජ්‍ය පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. අපේ ජනතාව පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. යත් අපිට ප්‍රමුඛයි. අපි තීන්දුව తీරන ගත යුතු වන්නේ අපේ ජනතාව අපේ මුහුදු තීරයේ මුළුමනින්ම අවධානයට ලක් කරමින් අපි තීන්දුව తీරන ගත යුතු වන්නේ අපි තීන්දුව తీරන ගත යුතු වන්නේ අපේ ජනතාවද අපේ මාතෘ භූමියද පිළිබඳව ප්‍රමුඛතාවය ඉල්ලහා. ඒ නිසා මොන අන්ධහැරයන් එළිය තිබුණත් මොන මොනවද බලපෑම් නේද ඔය මොනවා තිබුණත් අපි කිසිවකට කලබල වෙන්නේ නැහැ. අපේ ස්ථාවර බවට පත් උනේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගෙන අපේ මානවවාදය අපි ඉස්මතු කරන්නේ කොහොමද? කිසිදු පුරවැසියෙක් මෙවැනි අනවරත යුද්ධයකින් මේ ආයුතු කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි රාජ්‍යයක් හැටියට අපේ ප්‍රවේශය බවට පත් වෙන්නේ සෑම පුරවැසියන්ගේ ජීවිතය තමන්ගේ ජීවිතය හා සමාන කරමින් සැලකීම තමයි අපේ අපේක්ෂාව. ඒ අනුව තමයි අපි මේ තීන්දුව తీරන අරගෙන කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව වුන් අපි මුදවා ගැනීම කටයුතු ආරම්භ කරා. ඒ වගේම අපි මේ යුද්ධයේදී අපි සියලු පාර්ශ්වයන් අපි ඉල්ලා සිටින කැමති ලෝකයේ සාමය වෙනුවෙන් හැම කෙනාම තමගේ කැපවීම මේ අවස්ථාවේ අවශ්‍යයි. සාමය වෙනුවෙන් කැපවීමක් අවශ්‍යයි. මිනිස්සු මිය යනවා. විශාල ආර්ථික කුණාටුවක් හඹාගෙන යාමේ අනතුරකට අපි මුහුණ දෙලා තියෙනවා. මුළු සමාජ දෙහයන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමේ අනතුරක් මෙම යුද්ධ තත්ත්වයන් විසින් ඇති වී තිබෙනවා. එනිසා අද ශනිකව ලෝකෙට අවශ්‍ය වී තිබෙන්නේ සාමය. එනිසා අපි සියලු පාර්ශ්වයන් ඉල්ලා සිටින්නේ ඒ සාමය වෙනුවෙන් කැපවීම පෙන්වුම් කරන්න. නාමල් රාජපක්ෂ මහත්මයා
ඉරානයේ අයරස් දෙන යුද නැවට ප්‍රහාර එල්ල වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉඳන් ඔය අනියමෙන් අඟවන්න හැදුවා නිකන් අපේ රට ක්‍රියා කරේ නැහැ අපේ රට මේකට වග කියන්න ඕන අපේ දේශ සීමාවේ මේකුනේ දැන් ඇමරිකාවෙන්ම නිවේදනයක් දාලා කිව්වනේ මේ නැවට ගැහුවේ ඇමරිකන් සබ්මැරීන් එකෙන් මේ නැව විනාශ කරේ ජාත්‍යන්තර මුතු සීමාවේ කියලා නේද හැබැයි ඔයා රටට ලෝකෙට පෙන්වන්න හැදුවා මේක නිකන් අපේ දේශ සීමාවේ වුණා අපේ වග කියන්න ඕන ආණ්ඩුව වග කියන්න ඕන ආණ්ඩුව මේවා ගැන හොයලා බලන්නේ නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔයා කියන විදියට යුද්ධ කරන රටවල් දෙකක් අතරට මැදිහත් වෙලා එක රටක් හොඳයි කියන හරි එක රටක් නරකයි කියන හරි අපිට ශක්තියක් නැහැ. අපි ශ්‍රී ලංකාව ඔයාලා තාත්තලා හදපු ශ්‍රී ලංකාව. අපිට ලෝකේ අනිත් දියුණු රටවල් වලින් සපෝට් එකක් නැතුව එක සතියක් මාසයක් දුවන්න බැරි රටක් අපි. මොකද අපි දූපතක්. ගහගන්න රටකට අපි එක පැත්තක සපෝට් කරන කතා කරලා අනිත් පැත්තෙන් අපිට ගැහුවොත් එම විනාඩි 5ක්වත් අපිට ගහන්නේ නැහැ. රටම ඉවරයි. සිංහ වේසෙන් කතා කරන්න පුළුවන් තාත්තලා අවුරුදු 50 30 හදපු කෙලින් කටෙන් හිට ගන්න පුළුවන් රටක් විදියට හදලා තිබුණා නම් මේක. අනුන්ට අතපපා ඉන්දියාවේ හිඟන්න දෙන සල්ලි වලින් කන බොන රටක් අපි. තව මෙතන පම්පෝරි ගන්නවා පාර්ලිමේන්තුව උදේට ගිහිල්ලා. අඩුම ගානේ මැද පෙරදිග යුද්ධයක් ඇති වුණොත් එම ඒකෙනුත් අපි බැට කන රටක්. ජාතික කොඩියක් print කරලා ගෙන්නන්නේ චීනෙන්. අඩුම ගානේ පොඩි එකා යවන සරුංගලේ පවා ගෙන්නන්නේ චීනෙන්. ලෝකේ දියුණු වෙච්ච බලගත්ු රටවල් තමන්ගේ යුද ශක්තිය පෙන්වන්න ගහමරා ගන්නකොට ඔයා නිකන් පාර්ලිමේන්තුවේ ඉඳන් කෑ ගහන්නේ අපි තාක්ෂණය අතින් දියුණු වෙලා අවි ආයුධ හදන රසායනික අවි පාවිච්චි කරන හොඳ බලගතු රටක රාජ්‍ය නායකයෙක්ගේ පුතෙක් කතා වුණ විදිහට තමයි කතා කරන්නේ. හැබැයි රුන්නාම පුකපිය දාන සර්වියට් පේපර් එක ගෙන්න ගන්නේ චීනගේ. ඔය ඉරාන ඊශ්‍රායල් ඇමරිකන් ගහගන්නේ නියුක්ලියර් වේපන් පිළිබඳ ප්‍රශ්නයකට. ඒ කියන්නේ න්‍යෂ්ටික අවි. ඒ මිනිස්සු තාක්ෂණය අතින් යන්න පුළුවන් උපරිම තැනට ගියාට පස්සේ තමයි රණ්ඩු වෙන්නේ. ලෝකේ කොහේ හරි රටක් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරනවා නම් ඒ රටට අනිත් රටවල් වලින් එන්න තියෙන බලපෑම අඩුයි. මොකද ඒ රටේ ප්‍රධාන ආරක්ෂකය තමයි ඒ වේපන් එක. ඒක තමයි පාකිස්තානයේ ඉන්දියාවයි කොයි වෙලාවෙත් රණ්ඩු වෙන්න ඇවිලෙන්න ගියාම ලෝකේ බලගතු රටවල් එකතු වෙලා ඒක නිවන්නේ. මොකද ඔය රටවල් දෙකේම නියුක්ලියර් වේපන් හදන නිසා. අපේ රටේ අඩුම ගානේ පතුරන්තු අක්කුවකට පතුරුමක්වත් හදන්නේ නැහැ. අපේ රටේ තිබිච්ච බැටරිත් විකුණලා දාලා ඒ විනුත් කාපු දේශපාලකෙ ඉන්න රටක් අපි. දවස් 5කට හැරයා ගෑස් නමක් ගෙනව නැත්තම් රටෙන් භාගයක් බඩගින්නේ. මාසයක් තෙල් නමක් ගෙන බැරුණොත් මුළු රටම අඳුරේ. මුළු රටම ලොක්ඩවුන්. පම්පෝරි ගන්න ගියාම 100 තාත්තලා බාපලා පුංචාමලා ඔක්කොම යදලා වරුස් 5කට දේශපාලනය කළා. රට ඇතුලේ රට පාලනය කළා. පාරක් කුරුණක් ක්‍රීඩාංගණයක් හදලා දීලා ඒවයින් ගහගෙන රටට කෙලලා මිනිස්සුන්ගේ එහෙමල කාලා පම්පෝරි ගහනවා ලෝකේ තියෙන හොඳම රට හැදුවේ අපි කියලා. ලෝකේ හැම රටක්ම දියුණු වෙවි ඉස්සරහට යද්දි අපේ රට විතර පස්සෙන් පස්සට ගියේ. නිදහස ලැබලා අවුරුදු 76යි. ඔයාලා සීයලා තාත්තලා රනිල් ලංකල්ලා බාප්පලා ඔක්කොම දේශපාලනේ වැජබෙලා හිටිය අවුරුදු 50කට වැඩිය. දැන් මේ මිනිස්සු ඇවිල්ලා හොරකම් කරගන්න නැතුව මොකද ලෝකේ හැම රටක් එක්කම සුහදව ගනුදෙනු කරන ගමන් රට කොහොම හරි ගොඩ ගන්න හදනකොට ඒක වට්ටන්න බලය ආයිමත් ගන්න වෙන රටකට හරි පාව දීලා මෙතන ප්‍රශ්නයක් ඇති කරලා රටට කෙලවන්න හදන්නේ. තරහට නෙවෙයි කියන්නේ නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා. හොඳ දෙයක් කරලා ඒ හොඳ දේ වෙනුවෙන් එකතු වෙන හොඳ මිනිස්සු එකතු කරගෙන දවසක තැනකට එන්න රටට කෙලවලා ගිනි තියලා වෛරය වපුරලා ආගම් කොටවලා ಜಾති කොටවලා උප්පහයි දේශපාලකයොත් එක්ක කාලකන්ණි මිනිමරුවොත් එක්ක කුඩුකාරයොත් එක්ක පාතාලුන් එක්ක ඔය ගේම ගහන්න බෑ. ගැහුවත් වැඩක් නෑ yaadෙන්නේ නෑ ළමයින්ටත් එක්ක එන ගහයි. දැන් බලන්නකෝ ඔයාලා ලොකු තාත්තා ඔච්චර හොඳට ඉති තාත්තට එන ගහිලා තියෙන්නේ. රටේ අප්පච්චි කියලානේ තාත්තට හැරෙන්නේ මිනිස්සු. ඇයි ඔය හතර ගාතෙන් අල්ලගෙන යන්නේ මිනිස්සු? ඒව දිහා බලවත් හැදෙන්න. ඔයාලා රට දියුණු කරනට වඩා රටේ අනාගතය හදනට වඩා ඔයාලා කරේ පාතාලුන් කුඩුකාරයෝ තියාගෙන උන් ප්‍රෝසනය කරපු එක. අන්තිමට ශ්‍රී ලංකාව කුඩු බෙදා හරින තිප්පොලක් වුණා. අයිස් හදන ෆැක්ටරි දාතනක් වුණා. ඕවට වැට බැඳලා රට දිනු කරලා රටේ ආර්ථිකය ගොඩනගලා අපේ රටේ දේවල් පිට රටට දෙලින් ශ්‍රී ලංකාව විදිහට යන්න විදිහට දේවල් හැදුවනම් අපි කාටවත් යට වෙන්න ඕනේ නැහැ. ලෝකේ කොයි රට ගහගත්තත් අපිට අපේ පාඩුවේ ඉන්න තිබුණා. තාත්තගේ කාලේ දේශපාලනය කරේ තෙල් ඉලක්ක වුණා, දෙවෙනි ඉඳත් වුණා, තුන්වෙනි ඉඳත් වුණා. අපි ලබන අවුරුද්දේ අපේ රටේ ගන්න තෙල් වලින් තමයි අපේ රටේ ජනතාවට තෙල් බෙදන්න කියේ බොරු කියේ මිනිස්සු අන්තරලා දේශපාලනය කළා ඡන්ද අරගෙන රටට කෙලිය මිසක් රට හැදුවේ නැහනේ. ඒ කිව්ව විදිහටම තෙල්ලින් ගහලා අපේ රට දියුණු කරලා ලෝකේ දෙපයින් හිට ගන්න පුළුවන් රටක් කරා නම් එම ලෝකේ කොයි රටේ තිබුණත් අපි යුද්ධ තිබුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෙලවපු කෙලවිල්ල හිඟා කෑවා. ඔයාටම හරියන රෝහිත වබේ උගුරුනා දන. උනා ඉතින් පුත්තලා අඹුරු වෙන්නේ. ඔයාලා තාත්තලා මස් කඩවලට දක්වන්න ඕනේ උන් පාර්ලිමේන්තුවේ ගෙනාවා. ඒ උන් තමයි තප්පුලන්නේ. ඔයාටම හරියන බඩු. පුළුවන් නම් ඔය තාත්තලා බාප්පලා අරන් ගියපු සංස්කෘතියේ මිදලා හොඳ දේවල් කරලා තැනකට එන්න බලන්න.